36 වෙනි ප්‍රශ්නේ. පාසඳන් කුමන ප්‍රකාශ සත්‍ය වේද කියලා අහලා තිනවා. ඔන්න අපෙන් කර්මාන්ත වලින් යන ප්‍රශ්නයක් අහලා තිනවා. අපි එකින් එක බලමු කොහොමද හරි උත්තරේ කියලා මේකේ. එතකොට ඒ ප්‍රකාශනයේ තියෙනවා කසල බැහැර කිරීමට ක්‍රමවත් පිළිවෙලක් අනුගමනය කිරීම ගෝලීය උණුසුම අවම කිරීමට දායක වේ. එතකොට අපි දන්නවා කසල නිසි පරිදි බැහැර නොකරොත් මොකද්ද වෙන්නේ? ඔන්න ඒ කුණු ගොඩවල් ඇස්සේ මීතේන් වායුව කාලයක් යද්දී නිෂ්පාදනය වෙනවා. කාලයක් යද්දී මීතේන් වායුව නිෂ්පාදනය වෙනවා. එතකොට මීතේන් කියන්නේ මොකද්ද? ප්‍රබල හරිතාගාර වායුවක්. මීතේන් කියන්නේ ප්‍රබල හරිතාගාර වායුවක්. ඒකින්ද මීතේන් වැඩි වෙන්න බාහිර තියෙන හරිතාගාර වායු ප්‍රතිශතය වැඩි වෙනවා. ඒකින්ද ඒක බලපානවා ගෝලීය උණුසුම ඉහළ යන. හරිද? එතකොට මේගොල්ලෝ කියලා තියෙන කසල බැහැර කිරීම ක්‍රමවත් පිළිවෙලක් අනුගමනය කිරීම ගෝලීය උණුසුම අවම කිරීමට දායක වේ කියලා ඒ ප්‍රකාශනේ හරි ප්‍රකාශනයක් විදිහට ගන්න පුළුවන්. මේ ප්‍රකාශන කර්මාන්ත ප්‍රශ්නවලදී හරියට ප්‍රශ්නේ කියවන්න නැත්නම් අපිට උත්තරේ හරියටම දන්න වුණත් හරි වැරද්ද හොයාගන්න බැරි වෙන එකපාරට. බීක කියලා දිනවා වන විනාශයේ අවම කිරීම ගෝලීය උණුසුම වැඩි වීමට දායක වේ. දැන් ওই වනස් වලින් මොනවද කරන්නේ? ගස් වලින් කරන්නේ වායුගෝලීයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගෙන ඔක්සිජන් වායුව පිට කරන එක. එතකොට ගස් වලින් මොකද්ද කරන්නේ? වක්‍රාකාරව කරන්නේ වායුගෝලීයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් තිර ගන්න එක තමයි කරන්නේ. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය. ඒක කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මොකද්ද? තියෙන හරිතාගාර වායුව වලින් ප්‍රබලම හරිතාගාර වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න ගෝලීය උණුසුම ඉහළ යනවා. එතකොට අපි ගස් ටික කපලා දැම්මොත් මොකද වෙන්නේ? වායුගෝලීයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙනවා. එතකොට හරිතාගාර වායු ප්‍රතිශතය වැඩි වෙනවා. ඒකින්ද ගෝලීය උණුසුම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. එතකොට ඒකට කියලා තියෙන්නේ වන විනාශයේ අවම කිරීම. වන විනාශය අවම කරනවා කියන්නේ ගස් කපන්නේ නැහැ කියන එක ගෝලීය උණුසුම වැඩි වීමට දායක නෑ. ඔන්න ඕක තමයි මේ හරියට මේ කර්මාන්ත ප්‍රශ්නේ අපි කියවන්න ඕනේ කියලා කියන්නේ. හරි. සී ගත්තොත් ප්‍රවාහනයේදී පිටවන NO වායුව ගෝලීය උණුසුම ඉහළ යාමට දායකයි. අපි දන්නවා ගෝලීය උණුසුම ඉහළ යන්න නම් හරිතාගාර වායු වලින් තමයි ගෝලීය උණුසුම ඉහළ යන්නේ. NO කියන්නේ එතකොට හරිතාගාර වායු නෙවෙයි. මොනවාද එතකොට හරිතාගාර වායු වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ඔය CFC වගේ මේ සීතකරණ වලින් AC වලින් පිට වෙන ඒවා. එතකොට ඒ වගේ වායු ටිකක් තියෙනවා. ඔන්න ඒ වායු තමයි හරිතාගාර වායු කියන්නේ. ඒවා වැඩි වුණොත් තමයි ගෝලීය උණුසුම ඉහළ යන්නේ. එතකොට මේ ප්‍රකාශනේ වැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. D එකේ කියලා තින්නේ ශීතකරණ සහ වායු සමන යන්ත්‍රවල භාවිත වන සිසිලන වායු ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වේ. හරි. එතකොට ෆ්‍රිජ් වලයි AC වලයි තියෙන මෙන්න මේ CFC වගේ වායු සිසිලන වායු මේවා ප්‍රශ්නේ වෙන්නේ මේවා තාප ස්ථායි ගොඩාක් තාප ස්ථායි අනිත් එක වියෝජනය වෙන්නේ නැහැ. ඒකින්ද වායුගෝලයේ ගොඩ කාලයක් තියෙනවා. ඒකින්ද මේකත් ගෝලීය උණුසුම ඉහළ යන්නත් වායු දෙනවා. ඊට අමතරින් ප්‍රධාන වශයෙන් ඕසෝන් වියන හායනයට දායක වෙනවා මේ වායු. එතකොට මේ ප්‍රකාශනයේ හරි ප්‍රකාශනයක් විදිහට ගන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ A සහ D උත්තරය අංක 4 කියලා ගන්න පුළුවන්.